ඉතා ආందోලනාත්මක කතාබහට ලක් වෙලා තියෙන පියමියන් සෝමාලිගේ පුත්‍රයා සහ එයාගේ යාළුවෝ කොටසක් එකතු වෙලා එක පුද්ගලයෙක්ට පහර දෙන වීඩියෝ එකක් මේ දවස්වල සමාජ මාධ්‍යවල ඉතා කලහකාරී විදියට හැසිරෙන වීඩියෝ එක සමාජ මාධ්‍යවල වෛරල් වෙලා තියෙනවා. මේ වීඩියෝ එක සම්බන්ධව අපි ගත්තොත් එහෙම පියමියන් සෝමාලිගේ පුත්‍රයා ඉතා කලහකාරී විදිහට මේ වීඩියෝ එකේ හැසිරෙන බව මේ වීඩියෝ එකේ පේනවා. දැන් ගොඩක් කට්ටිය කියන්න පුළුවන් එයා අහිංසක එයා ගැන ඇත්තටම අපි එයාගේ පසුබිම කොහොම කෙනෙක්ද කියන්න දන්නේ. ඒ වුණාට මේ වීඩියෝ දර්ශන වලින් අපිට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව ඉතා කලාකාරී සහ මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ඉතාම කලාකාරී විදියට හැසිරෙන බව අපිට මේ වීඩියෝ දර්ශන වලින් අපිට පේනවා. දැන් ඔයාලට මේ පේන වීඩියෝස් වල සවලකින් ඒ පුද්ගලයාට නරක තැනකට වැදුනොත් ඒක සාමාන්‍යයෙන් මොලේකට දරුණු ලෙස ඔලුවට පැතුනොත් මොලේට තියෙන හානිය ඉතාමත් වැඩි. අත පාවිච්චි කරලා එතනින් පහරින් බේරෙන්න උත්සාහ කරන බව මේ වීඩියෝස් වල පේනවා. බැරි වෙලා හරි අත පාවිච්චි කරන්න නැතුව හිටියනම් මේ පහර ඉතා දරුණු ලෙස එල්ල කරන පහර ඉසකට වගේ වැදුනොත් එහෙම අනිවාර්යෙන් මොලේට කෙලින්ම ලොකු දරුණු හානියක් සිදු වෙන බව අපිට මේ වීඩියෝ දර්ශන වලින් පේනවා. එක අතකට මේ පුද්ගලයා හැසිරෙන්නේ පියමියන් සෝමාලිගේ තියෙන ශක්තිය පව එක අරන්ද කියලා අපිට සැකයක් තියෙනවා. රණ්ඩුවක් වුණත් ඉතා එක්කෙනෙක්ට වට වෙලා ගහන තරම් අඩු මානසිකත්වයකින් ඉන්න එක ගැන නම් අපි එකහෙලා පිටු දකින්න ඕන. ඉතාම සල්ලිකාර දෙමව්පියන්ගේ මේ වචන කියන්න හොඳ නෑ. වුණාට ඇත්තටම වැඩක් නෑ කතා කරලා. කිසිම සදාචාරාත්මක විදිහට නෙමෙයි මේ ළමයි හැසිරෙන්නේ. දැන් ඉන්න ළමයි එක්ක බලනකොට ඉතාම අනේ මන්ද ඒක තේරෙන්නේ කොහොමද කියන්නේ කියලා. ඔයාලට උනත් මේ වීඩියෝ දර්ශන වලින් පේනවා කොහොම විදිහටද මේ පුද්ගලයා හැසිරෙන්නේ කියලා. මට හිතෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් වෙන්න ඕන. කාවින්ද කොහොම කෙනෙක්ද කියන්නත් අපි ඇත්තටම දන්නේ නැහැ. ඒ වුණාට එයා ආශ්‍රය කරන යාළුවෝ ඉතාම දරුණු ඉතාම කිසිම මානුෂීයත්වයක් නැති පුද්ගලයන් කියලා අපිට මේ වීඩියෝ දර්ශන වලින් පේනවා. පියමියන් සෝමාලි වුණත් මේක දැනගන්න ඕන. එයා එච්චර ආශ්‍රය කරන්නේ කවුද? ආශ්‍රයට එයා හැසිරෙන්නේ කොහොමද කෙනෙක් කොහොම විදිහටද කොහොම කට්ටියද ආශ්‍රය කරන්නේ කියන එක පොඩ්ඩක් ඔයාලා බලන්න ඕන. දැන් ඉතාම කිසිම මානුෂීය හැඟීමක් නැති විදිහට තමයි මේ වීඩියෝ දර්ශන වලට පේනවා පහර දෙන විදිය. පියමියන් සෝමාලි පෝස්ට් එකක් දාලා තිබ්බා. එයාගේ පුතා නෙමෙයිලු ඒ පහර දෙන්නේ. එයාගේ පුතා නෙමෙයි තමයි පහර දෙන්නේ. ඒ වුණාට එයාගේ පුතා එතන එක පැත්තකට කාවින්ග එතනින් ඒ ළමයාව බේරගන්න උත්සාහ කරන බව අපිට මේ වීඩියෝ දර්ශන වලින් පේනවා. එතන උනේ එතන සිදු යම් සිද්ධිය හරියටම කොහොමද උනේ කියන්නේ අපි හරියටම දන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ මේක සමාජ මාධ්‍ය වලට එන්නේ කොච්චර කාලයකට කලින් කියන්නේ ගොඩක් අය කියන මේ පරණ වීඩියෝ එකක් වුණාට මේ ළමයාට මේ පහර දෙන කියන්නේ ඒ වෙලා තියෙන අසාධාරණයේ දෙහිව කතා කරන්න කවුරුවත් පෙළඹෙලා නැහැ. එතකොට මෙතන මෙයාලගේ යාළුවෝ එකතු වෙලා මොකක් හරි ප්‍රශ්නයක් විසඳනවාද නැත්නම් යාම තව ප්‍රශ්නයක් විසඳනවාද කියන අපි කවුරුත් දන්නේ නැහැ හරියටම. එතකොට මේක ඊටාම කලාකාරී විදිහට හැසිරෙන බවට නීතිමය අනිවාර්ය නීතිය මෙතන ක්‍රියාත්මක වෙන්න ඕන. පියමියන් සෝමාලි පුත්‍රයා පරිවාස භාරයේ ඉන්නවා කියලා අපිට සමාජ මාධ්‍ය වලින්ම පණිවිඩ ලැබිලා තියෙනවා. ඒ වුණාට මෙතන සිදු අසාධාරණයට හරියටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරිය අනිවාර්යෙන් පොලිසිය ක්‍රියාමාර්ග ගන්නවා ඇති කියලා අපි හිතනවා. පියමියන් සෝමාලි කියන කතා කරලා මීට කලිනුත් පියමියන් සෝමාලිගේ පුත්‍රයා සම්බන්ධ පොඩි නොසලකිලිමත්ව හැසිරෙන වීඩියෝස් වගේක් සමාජ මාධ්‍යවල උදාහැරලා තියෙනවා මීට කලින්. දැන් මාස ගානකට කලින්. එතකොට ඒ වලිනුත් එයාගේ නමට හොඳ නෑ. පියමියන් සෝමාලි කියන්නේ අපේ සමාජයේ ඉන්න එකක් ජනප්‍රිය ව්‍යාපාරික කාන්තාවක්. එතකොට පියමියන් සෝමාලි දැනගන්න ඕනේ එයාගේ තත්ත්වය මොකක්ද, එයාගේ තත්ත්වය නැති කරන්න මේ දේවල් වෙනවා කියන එක. එතකොට පියමියන් සෝමාලි දැනගන්න ඕනේ එයාගේ පුතා ආශ්‍රය කරන්න කොහොම කට්ටියක් කියලා.
දැනගෙන හොයලා බලන්න එක. එයාගේ වීඩියෝස් වල උනත් අපි දැකලා තියෙනවා කාවින්ග ඉතා කිසිම වගකීම් විරහිතව කටයුතු කරනවා.